එක. ඊට පස්සේ අපි අප්ඩේට් කරන ආයි තියෙන්නේ මොනවද? මෙතන නිවුස් කෑල්ල টপ ස්ටෝරිස් වලට දාන එක. මේ නිවුස් ඇන්ඩ් ඉවෙන්ට් টপ ස්ටෝරිස්. ඊට පස්සේ ආයි මොනවද ඕනේ? මෙන්න මේ බැනර් එකද අප්ඩේට් කරන්න දෙන්න පුළුවන්. ඒක ගොඩක් කම්ප්ලෙක්ස් හැබැයි මේක. දැනට ඔය ටික විතරක් දාමුද? ඔව් අපි දැන් ෆ්‍රීකවන්ට්ලි යන ටික මුලින් ප්‍රයෝරිටයිස් කරමුද? ඒ කියන්නේ නිව්ස් ඇන්ඩ් ඉවෙන්ට්ස් ඔව්. යනවා නම්බර් 1. ඒකට සාමාන්‍ය රෙයාලි චේන්ජ් කරන ටික අන්තිමට ගමු. නිතරම ඔව්. මේ චේන්ජස් කරන ටික මේ මුලින් ගමු. හරි. මේ දුලන්ජි වා කියන කොතනින්ද පටන් ගන්න ඕනද කියලා අපිට එහෙම කරන්නත් පුළුවන්. දැන් අපේ CME එහෙම තියෙනවනේ. දැන් අපිට එහෙම වෙබ් එකකට කියන්නේ අලුතෙන් ඔය CME තියෙනවා. එතකොට ඒවා නිවුස් ඇන්ඩ් ඉවෙන්ට්ස් එකට දාගන්න පුළුවන් නේ. ඔව් දාගන්න පුළුවන්. ඔව්. ඒක මුලින් බලමු. රයිට් එහෙම යන්න. හරි. ඇඩ්මින් ලොග්ඉන්. මුලින්ම මේකේ ඇඩ්මින් එකට ලොග් වෙන්න ඕනේ. මෙතන radiologist.lk WP admin කියලා ගිහුවාම මේක එනවා. WP admin. Okay. ඔව්. ඊට පස්සේ username password මෙතන ගහන්න ඕනේ. හරි. හරි. username password ගහලා ලොග් වුණාම මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් එනවා. මේ ඩෑෂ්බෝඩ් එකේ දැන් අපි එතන news and events අප්ඩේට් කරනවා නම් මෙතන යනවනේ post කියන එකට. post එකට ගිහිල්ලා දැන් මේ තියෙන්නේ 24th annual academic session කියලා තියෙනවා. ඒක මේකේ දාලා තියෙන news මේකක් විදියට තියෙන්නේ. අපි අලුත් එකක් දාමුකෝ. admin. දාන්න එකක් තියෙද ඔයා ගාව මොනවාද? ඒ CMA එකක් තියෙනවා මේ අප්‍රේල් 4-5. ඒකේ මැඩම්ගෙන් අහන්න ඕනේ දාන්න දෙපාද කියලා. හරි මම සාම්පලයක් නිකන් ටෙස්ට් එකක් දාලා පෙන්නනවා. තාම්පල් එකක් දාන විදියයි චානක ඒක ඩිලීට් කරන විදිය දෙකම ඒතකොට කවර් කළා නම් ඒතකොට මොකක් හරි. හරි වැරදිලා ඔව් වැරදුනොත් ආයි කවර්. ඩිලීට් කරලා දාගන්න විදියක් තේරෙනවනේ. මෙතන වැඩි දෙයක් නැහැ. මෙතනින් කරන් තියෙන අපි මොකක් හරි ටයිටල් එක ඇඩ් කරා. හරි. අපි එකට දාන්න ඕන නිවුස් එක අපි කියමු මේ වගේ කන්ටෙන්ට් එකක් මේකෙම ගමු. ඊට පස්සේ මෙතනින් අපි මේක නිවුස් එක පෙන්වන්න ඕන කොහෙටද කියලා මෙතන තියෙන කැටගරි එක සිලෙක්ට් කරා. මුලින්ම ලේටස්ට් ස්ටෝරිස් වලට යනවා නම් මෙතන තියෙනවා টপ ස්ටෝරිස් වල ක්ලික් කරා. ඊට පස්සේ මේ පෙන්වන දැන්
මෙතන පෙන්වන ඉමේජ් එක තියෙනනේ. මේ වගේ ඉමේජ් එකක් දාන්න ඕන නම් මෙතනින් අපි ඉමේජ් එක browse කරලා දෙන්න ඕන. හරි. අපිට මෙතනින් අප්ලෝඩ් කරන්න ඕන. අපි නිකන් normal මේ වගේ එකක් දාමුකෝ. හරි. ඊට පස්සේ පබ්ලිෂ් කරාම මේ ගානට එතෙන්ට සෙට් වෙනවා. මේ තියෙන අපි දාපු නිවුස් එක. latest stories stories වලට ආවනේ. ඔව්, මේ වගේ දැන් මේ මෙතන එඩිට් කරන්නේ කොහොමද දැන්? හදිසි වෙනස් කරන්න ඔව් ඕනේ. මේක දැන් මේ දාපු date එක අද මේ ඔව්. දැන් date එක change කරගන්න ඕන නම් මේ අද date එකනේ තියෙන්නේ. මෙතන ගිහිල්ලා මම මුලින් දාම් පෙන්නන්නද? ඔව් ඒක ලේසි. දැන් මෙතන ගියාම post එකට ගියාම මෙතන තියෙන අපි දාපු news ටික ඔක්කොම. මෙතන ඒකට උඩට test title ගියාම අපි දාපු news එකේ title එක උඩ click කරාම ඒක load වෙනවා. right. හරිනේ. දැන් මේක මොනවා හරි change කරගන්න ඕන නම් අපි මේකම duplicate කරමු. ඒලා අප්ඩේට් කරාම හරිද? ඔව් ඒ වගේ දාලා ඊට පස්සේ මෙතන date එක ඕනනම් අප්ඩේට් කරන්න පුළුවන්. මෙතන තියෙන පහනේ මේක දාන්න පුළුවන්. පළවෙනිදා වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ මේක කැටගරි එක මාරු කරන්න ඕන නම් පුළුවන්. මේක latest news කියන section එකේ පෙන්නන්න ඕන නම් මෙතන තියෙන එක. Yes. එතන ඉෂාරා නිවුස් ඇන්ඩ් ඉවෙන්ට්ස් කියන එකේ ඒ දෙකම ටික් කරන්න ඕන අනිවාර්යෙන් නේ. ඔව් ඒ දෙකම ටික කරන්න. මේක සබ් එකක් තියෙන්නේ තියෙන්නේ. හරි. දැන් මේකේ පෙන්නනවා. මේ තියෙන අපි අප්ඩේට් කරපු date එක title එක අප්ඩේට් කරේ නැහැ. අපි content එක double කරන්නේ content එක පෙන්නනවා. ඒ වගේ news එක පෙන්නනවා. මේකට images ඕන නම් images දාන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි දැම්මනේ latest news වල. දැන් මේකෙත් පෙන්නන්න ඕන. ඒ තියෙන එක පෙන්නන්න. පල්ලෙහා. top stories වල පෙන්නන්න ඕන. අපි අතන stories කියන එකනේ පෙන්න දැම්ම මෙතනට. ඒ තියෙන එකෙත් පෙන්නනවා. ওই ටික තමයි ඒකේ කතාව. මේකේ පුළුවන් මේ content එකට අපි images දාන්න. දැන් මේ basic news එක දාන්න නේ. මේකට image එකක් දාන්න ඕන නම් මෙතනින් පුළුවන් image එකක්. ඒ කියන්නේ image. කියන එක select කරමු media gallery එකේ. මුලින්ම media gallery එකට අප්ලෝඩ් කරන් ඉන්න ඕන මෙතනින්. එහෙම නැත්නම් මේක select කරලා අපිට දෙන්න පුළුවන්. ඒ වගේ select කරලා save කරාම එතන news එකේ body එකට ගියාම පෙන්නනවා. දුලන්ජි ඒ වගේ අප්ලෝඩ් කළාම ඉමේජස් මේ සමහරවිට සෙට් වෙන්නේ නැත්නම් ඒකේ සර්වර් එකේ තියන්න එපා. ඒ මීඩියා ගෑලරි එකෙන්ම පර්මනන්ට් ඩිලීට් කරන්න. මොකද එතකොට සර්වර් එකේ ස්පේස් එක සේව් වෙනවා. නැත්නම් අර අනවශ්‍ය දේවල් සර්වර් එකේ ගොඩාක් කොට ගැවුනහම අපිට හොයාගන්න බෑ. දැන් මේක මකන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියලා පස්සේ හොයන්න ගියාම හරි කරදරයි. ඒ කියන්නේ මේ හොයාගන්න අමාරුයි ඒක කාටවත්.
නැවත ෆොටෝස් දෙක තුනක් අප්ලෝඩ් කරනවා ඕනේ එකක් සෙට් වෙන්නේ නැහැ. එතකොට එකක් විතරක් අපි සිලෙක්ට් කරනවා ඔව්. පෝස්ට් එකට. අනිත් දෙක සර්වර් එකේ තියෙනවා. එතකොට ඒක ඒ වගේම ඩිලීට් ඒක ඉෂාර පොඩ්ඩක් ඒක පෙන්වන හොඳයි ආපහු මේ මීඩියා ගෑලරියකින් මේ ඒ අර හරි පරණ මම එකක් දැන් අරන් නිවුස් ඩිලීට් එකට කරනවා ඩිලීට් කරන එක. දැන් මේකම ඩිලීට් කරලා හරි වෙනම දැන් මැඩම්. මේක ඉවරයි. අනේ මැඩම් මේ අර මේ වෙබ් එකේ මීටින් එකක ඉන්නේ අර Zoom එකෙන් ඒක ඉවරලා ලියමු හදන්නේද මැඩම්? හරි මැඩම්. මෙතන මේ නිවුස් එක මෙතන මේකෙන් ෆ්‍රෙෂ් කියන ක්ලික් කරා නම් මේක උඩට ගියාම පෙන්නනවා. ඩිෆෝල්ට් පෙන්වන්නේ නැහැ. මේ ටයිටල් එක උඩට මවුස් එක ගියාම පෙන්නනවා. ඊට පස්සේ මේක ක්ලික් කරන්න මෙතන පුළුවන් ඩිලීට් කරන්න. අන්න මේක ටික් කරලා මෙතනින් ඇක්ෂන් එක මූඩ් ප්‍රෙස් කියලා දාන්න පුළුවන්. දැන්ම ඇප්ලයි කරා. එතකොට ඩිලීට් වෙනවා. හරිනේ. මේ තියෙන මෙතනට ගිහින් දැම්මා. දැන් නිවුස් එක පෙන්වන්නේ නැහැ මේක. නිවුස් එක ඩිලීට් කරලා තියෙන්නේ. චානක තව එකක් පෙන්වන්න ඩිලීට් කරන්නේ නැතුව ඒ පර්ටිකුලර් පෝස්ට් එක අන්පබ්ලිෂ් විතරක් කරනවා. හිතන්නකෝ මොකක් හරි යූස් හරි. කේස් එකක් එනවා නිවුස් එකක් දානවා ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාට පුළුවන් නේ නිවුස් එක කලින් ඩ්‍රාෆ්ට් කරලා තියන්න පබ්ලිෂ් කරන්නේ නැතුව මොකක් හරි මැඩම් කෙනෙක්ගේ අප්‍රූවල් එකක් එනකන් වගේ මොකක් හරි වගේ යූස් කේස් එකක් තිබුණොත් අන්පබ්ලිෂ් කරන එකයි පබ්ලිෂ් කරන එකයි පොඩ්ඩක් ඔගේ කවර් කරන්න. හරි. මම මේකම අරන් කව කරන්න. දැන් මේක ට්‍රෙෂ් එකේ තියෙන්නේ මේක තාම පර්මනන්ට් ඩිලීට් උන්නේ නැහැ. දැන් මෙතනින් ඩිලීට් කරොත් එහෙම පර්මනන්ට් ඩිලීට් කරොත් තමයි ආයි මේක ගන්න බෑ නිවුස් එක ඉල්ලදී. මෙතනින් අපිට ඕන නම් ටෙම්පරරි ඩිලීට් කරලා දීලා මේ ට්‍රෙෂ් එකට දාලා ඕනනම් ආයි රීස්ටෝර් කරන්න පුළුවන්. රීස්ටෝර් කරාම ආයි යනවා නිවුස් එක. හරිනේ. ආයි එතනට ගියා කියන්නේ මෙතන පෙන්නනවා. අන්න තුන කියලා පබ්ලිෂ් කරනවා. මේ ඩ්‍රාෆ්ට් එකක් විදිහට නැගිටලා තියෙනවා. දැන් මේක ඩ්‍රාෆ්ට් මෝඩ් එකේ තියෙනවා. ඒකට මේක පෙන්වන්නේ නැහැ. ඒ නිවුස් එක පෙන්වන්නේ නැහැ. හරි. අපිට මේක ඇක්ටිව් කරන්න පුළුවන් මෙතන ක්වික් එඩිට් ගිහිල්ලා දාන්න පුළුවන් පබ්ලිෂ් මෝඩ් එකට. පබ්ලිෂ් මෝඩ් එකට දැම්මම ආයෙ පෙන්වනවා. අපිට ඕන නම් මෙතන පෙන්වන්න නැතුව නිවුස් එකක් හදලා තියාගෙන ඉන්න පුළුවන්. මෙතන නිවුස් එක සේව් කරලා මෙතන ක්වික් එඩිට් ගිහිල්ලා මේක පබ්ලිෂ් නැතුව ඩ්‍රාෆ්ට් මෝඩ් එකට දැම්මම ආයෙ හයිඩ් වෙලා තියෙනවා නිවුස් එක තියෙනවා මේක. පබ්ලිෂ් කරාම තමයි පෙන්වන්නේ. අර මේ ෆීචර් එක ගොඩක් වැදගත් දුලන්දි මොකද හේතුව එතකොට අර බිසි නැති ටයිම් එකේ මේක ඩ්‍රාෆ්ට් කරලා හදලා තියාගෙන පස්සේ මේ අප්‍රූවල් එක ආවම පබ්ලිෂ් කරන්න වගේ. ඔව් නේද? එහෙම පුළුවන්. හ්ම්. අන්න මම මෙතන ස්ටේටස් එක මාරු කරන්න පබ්ලිෂ්ද ප්‍රයිවට්ද පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් ඒ විදිහට දාන්න. හරිනේ. මේක ඩිලීට් කරමු. මේ ඩ්‍රාෆ්ට් එක දාලා දුන්නේ. අපි අයින් කළාම දාමු කොහොම නිවුස් එක දැන් වැඩක් නැහැ. මම ට්‍රෙෂ් එකනේ ඩිලීට් කරා. දැන් මේ නිවුස් එක ගන්න බෑ. නමුත් මෙතන ඉමේජ් එක ඩිලීට් වෙන්නේ නැහැ. එහෙනම් අපි අනිවාර්යයෙන් මේ ලයිබ්‍රරි මීඩියා මෙතන මීඩියා කියන මේ මෙනු එකේ
මේ සයිඩ් බාර් එකේ තියෙන මීඩියා මෙනු. ඒකේ තියෙනවා ලයිව් කියලා. ඒකට ගියාන් පස්සේ අපි දාපු ඉමේජස් ඔක්කොම මෙතන පෙන්වනවා. මේ ඉමේජ් එකට අයින් කරන්න ඕනේ එතනින්. නැත්නම් මේ ඉමේජ් එක ඉතුරු වෙනවා. අපි නිව්ස් එක ඩිලීට් කරනකොට ඒකට අදාළ ඉමේජස් ටිකත් අයින් කරන්න ඕනේ. හරි. ওই ටික තමයි නිව්ස් එක සම්බන්ධව. එතකොට හරි. ඒ එකම විදිහට තමයි මෙතන ලේටස්ට් ස්ටෝරිස් වලට ඇඩ් කරන්නේ. මෙතන ලේටස්ට් නිව්ස් වලට දාන්නේ. ඊට පස්සේ ඒ කැටගරි සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. මෙතන තියෙනවා නිව්ස් top stories news. ඔයිට වැඩිය දැන් ඊට පස්සේ අපි කරමු මේ කොහොමද වෙලා තියෙනවද? අවුලක් නැහැ නේද තුලන්දි නේ? තව එකක්. තියෙනවා හරි හරි. ඊට පස්සේ අපි හරි ඊමේල් දාන එක මොකද? ඊමේල් දාන එකට සොලියුෂන් එකක් දුන්නා අපි. අර දාලා තියුනේ. ඔව්. දුලන්ජි ඒකට සොලියුෂන් එකක් මේ දුන්නේ දා ඩොක්ටර්ත් එක්ක කතා කරපු විදිහට Gmail එකත් එක්ක යූස් කරලා ඊමේල් ඇඩ්‍රස් එකක් කියන්නේ මේ අපි membership@radiologist.lk වගේ බ්‍රෑන්ඩින් නේම් ඊමේල් එකක් හදලා ඒ ඊමේල් එක දැන් වෙලා තියෙන්නේ ඒ වගේ ඊමේල්ස් යවුවම ස්පෑම් වෙනවා. ඒක නිසා ඊමේල් එක හදලා ඒක තව මේ අර බල්ක් ඊමේල් යවන තව ටූල් එකක් එක්ක කනෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ගාද ඒක ටෝටල් සොලියුෂන් එකේ සොලියුෂන් එක ප්‍රොපෝසල් එකක් මේ අද තමයි ඒක ඊමේල් කළේ. ඔව් මේ අද ඊමේල් එක ආවා. ඒක මේල් එක දාන්න මේ මම ගෲප් එකටත් දැම්මා මේ ඒක බලන්න කියලා. හරි. අපි ඊළඟට යන් මෙතන ප්‍රෙසිඩන්ට් ඇන්ඩ් කවුන්සිල් එක අප්ඩේට් කරන එක. මේක පේජ් එකේ අප්ඩේට් කරන්න තියෙන්නේ. දැන් මේ පරණ කට්ටිය නේද? මේ කට්ටිය අප්ඩේට් වෙන්න ඕනේ. ඔව් අලුතෙන් නායන මැඩම් ඉන්නේ. මැඩම්ගේ මේ ඔව්. මෙසේජ් එක මම ඔයාලට එව්වා. ෆොටෝ එක තාම හම්බුනේ නැහැ අපිට. මේක අප්ඩේට් කරන්නේ මෙතන තියෙනවා pages. pages වලට ගියාම council member කියලා තියෙනවා page එක. මේක search කරගන්න පුළුවන් මෙතනින්. දැන් මේ පරණ ඒවා ටික එහෙම තියෙනවා. මම කරන දේ සාමාන්‍යයෙන් අලුත් ඊළඟ අවුරුද්දේකට මේක ඩුප්ලිකේට් කරලා තමයි යන්නේ page එක. මේක කරන හැටි කියලා දෙනවද මේ උදාහරණයක් නම් කොහොමද කරන්නේ? council members දුලන්ජි එක්ක මේ ඒක පුළුවන් කරන්න මේ මේක අපේ මේ මම හවුත් මේ දැන් මීටින් එක තව විනාඩි 10කින් ආයෙ එක්ස්පයර් වෙනවා මම තව URL එකක් ඔව්. මේ ලින්ක් එකක් දාන්නම්. එතකොට මොකද අපි කරන්නේ? නැත්නම් ඊට අමතරව නැත්නම් කරන්න තියෙන්නේ council members ලා ඇඩ් කරන කැල්ල. මේ ඔක්කොම page එක කරන්න තියෙන්නේ. මේ ඔක්කොම annual ඒ අවුරුද්දකට එකපාරයිනේ. ඒව ඉෂාර AMC එකෙන් කව වෙනවනේ. ඒව ඕනේ නැහනේ. ඔව් ඒ ටික ඒව ඒව ඕනේ නැහනේ කවර ඇනුවලි චේන්ජ් වෙනවා. වෙන්නේ ඒවා AMC එකෙන් කව වෙනවා. ඔය එක නිතර චේන්ජ් කරන ටික තමයි කියලා දෙනවා. මොකද අර වගේ ජර්නල් ඔව් දෙකක් දැන් අර ටික දාන්න තමයි ඇත්තට නිවුස් එකක් දාන කැලේ විතරයි නිතර චේන්ජ් වෙන්නේ නේ. වෙන මොකක්ද දුරන් ජීවන වෙන්නේ තව. ඔය ටික විතර එදා වනිගසිරිස ඔය ටික විතර දන්නේ කිව්වේ. ඔය ඉන්නවා මම මීටින් සර්ච් එකේ එකේ අපිට කතා අහලා කරලා බලන්න බලන්න පුළුවන්. ඕන. මේ බැන එකට මේ බැන එක මාරු කරගන්න වැඩේත් අපි කරලා දෙනෝනේ නේ. ඒකත් ඒව කව සර් ඒ වෙනවනේ. ඇත්තට ඒව මේ ඇනුවලි කව මොකද වැඩි වෙනේවනේ. ඇඩ්ඩෙන්නේ නැහනේ. ඔව්. ওই නිවුස් එකක් දාගන්න එක ඕ ටික තමයි මේ වෙන්නේ. නිවුස් එකටමනේ PDF එකක් මොකක් හරි ඇටච් කරනවා නම් ඒ නිවුස් එකේම තමයි අපි බටන් ඔව් එකක් දැන් දාලා ඔය ඇඩ් කවුන්සිල් කරලා දෙන්නේ. අපේ කවුන්සිල් එක මාරු වෙන එක සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්දටනේ වෙන්නේ. ගොඩක් ඔය GM එකෙන් පස්සේ තමයි දැන් හදිසි වැඩවලට ඕනි වෙන්නේ ඔය නිවුස් ඉවෙන්ට්ස් අනේවා ඒවා පබ්ලිෂ් කරගන්න ඔව්. තමයි. ඊට පස්සේ ඒකයි ඊමේල්ස් දාන එක තමයි අර ගොඩක් ඕනි වෙන්නේ.
හ්ම්. ඉවෙන්ට්ස් දාන්න කියන වෙනම කැලලක්ද විශාරයේ? නෑ ඇයි නෑ දැන් නිවුස් ඉවෙන්ට්ස් කියපු ටික මම දන්නවා. එකේම යන්නේ. ඉවෙන්ට් එකක් කියන්නේත් ඔය වගේ පබ්ලිෂ් කරන මේකක් විදිහට මේ. පෝස්ට් එකක් පබ්ලිෂ් කරන එක තමයි කරන්නේ. ඒ ඉවෙන්ට් එකේ තියෙන ටික ඔක්කොම එකට PDF එකක් හරි වගේ දෙනවා. මේ වගේ ඇජෙන්ඩා එක. රෙජිස්ට්‍රේෂන් ලින්ක් එක මේ වගේ මේ Google ෆෝම් එකක් තමයි යවන්නේ. මේ පරණ එකක් වෙන්නේ තමයි හිතන්නේ මේ පරණ. දුලන්ජි ඔයාට ඕන එකක් කියන්න ඕන යූස් කේස් එකක් අපි ටෙස්ට් එකක් අරගෙන ඒක කරලා බලමු. ඔයාට ඕන මට කියන්නේ කොන්ෆිඩන්ස් නැහැ කියලා හිතන ඕන එකක් කියන්න අපි ඒක කරමු. හරි හරි. හරි අපි එන ওই ටිකෙන් අපි නවත්තමුනේ අද. ආයි මොනවා හරි තියෙනම් ඔව් මං කෝල් එහෙම නැති මට වීඩියෝ එක දාලා තියෙනවා හරි දැන් අපි මෙච්චර වෙලා කරපු හරි ටිකේ. එතකොට මට හරි ඒක හරි බලන්න වීඩියෝ හරි රෙකෝඩින් එක හරි. යනවා. එහෙනම් මම දැන් ඒක අහන්න. ස්ටොප් කරන්නම්. මේ